අර අපේ අපි ගහක් කපනවා. අර හසින්වයි අර හේ තනියෙන් ගහක් කපනවා. අපි මෙතන මේ ගහ කපනවා. අපේ ලෙඩකාරයා ටිකක් අමාරු පැත්තකින් තියලා අපේ වැඩේට ෆුල් සපෝට් එක දෙනවා. අයින් නෑ වවුලක් නේද? මෙන්න දැන් ගහ ටිකක් පාත් වෙනවා. මෙන්න ඇදේ තියෙන ගිනි කුරු ගහ තමයි කපන්නේ. ගහ ඇදේ වුණාට කඳ කෙලින්. අපි යන්කෝ අනිත් එක්කෙනා ඉන්න හරියට පොඩක් බලවේ. එයාත් මේ ටිකක් ළඟ ඉන්නේ. මෙන්න ඉන්නවා. එයා මෙතන මේ ගහ කපනවා. එයා තනියෙන් වැඩි ඉතින් මාත් පොඩ මෙතෙන්ට ආවා. අන්න අතන ගහ වැටෙන්න යන්නේ. මෙතන මට එන්න කලින් මේගොල්ලෝ ගහ බිමට දාලා. ඒ හින්දා ගහ වැටෙන දේ ඔයගලන්ට වෙන්නන්න ඉතින් තිබුණේ නැහැ. එන්න දින කපපු ගිනි කුරු ගහ. මේ ආතාම ගහ කපනවා. දෙන්න වණ්ඩිය කපන්නද? ස්ටොප් කරන්නේ. පාරවල් දෙක තුනයි. වේ පසින් දොලා අනිත් ගහ කපනවා. අපි ඒගොල්ලෝ ඉන්න දැනට යන්. මේ ඉන්නේ පසින්දු කකුල තුවාල උනත් කොල්ල වැඩ. Nice. ඔන්න යාළුවනේ ඉතින් ගිනි කුරු ගහ කපලා ඉවරයි. අපේ බිගුම් මල් නම් අරගේ අතු ටික පාහිනවද කොහෙද? බලමුකෝ දැන් ඉස්සරහට. ඈන්න ලෙඩ පැත්තක තියලා දොඩ බඩ ගාලා වැඩ කරනවා. අයියෝ කියලා වැඩන්නේ. යකෝ කකුල දෙන්න නැතුට මනිද්දි. ඔන්න ඉතින් යාළුවනේ අපි ගහ කපාගෙන ඉවර කළා. අපේ අනිත් අය නම් ගහ කපනවා. බලමු පොඩ්ඩක් ගිහින්. ඔන්න ඉතින් ඒගොල්ලෝ ගහ කපලා ඉවරයි. ගහ පෙරලා දැන් අතු ටික පාහිනවා. අපි කඳන් දෙක ආයෙ එතනටම ගෙනිහින් ඉවර වෙලා ගැට ගන්න තමයි හිතාගෙන ඉන්නේ. අරයාගේ කකුලත් එක්ක අපි පොඩ්ඩක් බලන්න ඕනේ ඒක වෙන. බලමු ඉස්සරහට මොකක්ද වෙන්නේ කියලා. ඈ? ඔව් එයාට හොඳට ගැට ගන්න පුළුවන් අපිට වැඩි. මට අනික ගස් නගින්නත් බෑ ගැමි කොල්ලෙක් වුණාට. කතා කියන්න බෑ කියලා නේද? ඒකනේ. මොනවා නැතේ පළපුරුදු මේ කවුද? ක්‍රීඩකෙක් නෙමෙයි. ක්‍රීඩකෙක් කියන්නේ බෑනේ බබි දෙන්න වගේ. ගිනි කුරු ගහ කපාගෙන ඉවරයි. අර දෙන්න අරගෙන යනවා. මේකත් කපලා ඉවර වෙලාද කොයිද? ඉවරයි නේ කපලා. ඒකත් කපලා ඉවරයි. ඒ දෙන්නයි කරන් එයි. අපි ඉස්සරහට යමු.
කකුලත් කැපුණා මැෂින් එකට යාළුවේ. කකුල අමාරුයි කියලා ගෙදරට වෙලා ඉඳලා හරියන්නේ නැහැ නේ. ඒකයි මාත් ආවේ. අර දෙන්න අරන් එනවා. අර බලන්න අර ගොල්ලන් ඇත්තට පාරක් තියාගෙන කැලෙන් ගිහිල්ලා වැන්න දෙන්නව. දැන් අතෙන්ට වෙලා hina වෙනවා. ගොන් වැඩමයි ඔකුන් දෙන්න කරන්නේ. ඔකුන් දෙන්න කරොත් කරන්නේ ගොන් වැඩමයි. අර දෙන්න අරගෙන ගිහිල්ලා එතෙන්ට වෙලා වාඩි වෙලා ඉන්නවා. सेल्फी ඔන්න අපේ යාළුවෝ ටිකත් එක්ක අපි ඒ කොට දෙයක් තරම් ආවා අපේ අට්ටාලේ හදන තැනට. ඉතින් යාළුවෝ ඉතින් ටිකක් ගැට ගහන්න තමයි යන්නේ කණු ටික. මේ ඉන්නේ අපේ කවුද මතක් එන්නේ වචන. තුවාලකරු නේ. අපේ අනිත් යාළුවත් වෙනවා ලණු ටිකත් අරගෙන. ඔන්න ඉතින් යාළුවනේ අපි තව ලස්සන වැඩ කරන්න කියලා හිතාගෙන ඉන්නවා මේකේ අට්ටාලේ හැදුවට පස්සේ. බලමු ඉස්සරහට මොකක්ද වෙන්නේ කියලා. ඔන්න යාළුවනේ ඉතින් පරිදමාලේ නැගලා ගහක් නැගලා දැන් ලී ගැට ගහන්න තමයි හදන්නේ. මේ ගස් දෙක තමයි අල්ලන්න හිතන් ඉන්නේ. මේ ගස් දෙකයි මෙන්න මේ ගස් දෙකයි. බලමු අපි බිගුම් මල්ලිත් මෙතන ඉන්නවා. බලමු ඉස්සර මොකද ඉන්ම ගත්තිලා තමයි මගක් හරියක් නැගගත්තේ. හරිය ගස් නගිනවා තුවාලින්ද දැම්ද. මෙතන නම් මේ කැලේ කපලා ලුතෙන් ගියක් හදාගෙන යනවා මොකද යන් දන්නේ. කායෙත් දන්නෙත් නෑ. ඔන්න යාළුවනේ අපි ඉතින් ලීය ගැට ගහ ගන්න ඔන්න වෙන්නේ අපි උඩට ගත්ත අණු වලින් එලලා තින්නේ. දැන් අපි ගැට ගහ ගන්න තමයි හසිදුරන් ගැට ගහන්න ලෑස්ති වෙලා ඉන්නේ දැන් ගැට ගහනවා පොඩ ඒක ෂේප් එකකට ගැට ගහලා අන්තිමට තදර ගැට ගහනවා අපි පොඩ්ඩක් පහළට බහින්න ඕනේ හින්දා. අපි බලමු ඉස්සරහට. තව ලී දෙක තුනක් කපාගෙන එන්න ඕනේ. ඔන්න බිගුණා ලණු ටික ලෙහනවා. චමෝදුයි දෙන්න. ඉතින් අපි ගහේ මෙතන ලී එකට ගහ ගන්න හදන්නේ කට්ටිය එක්කම. ඔන්න යාළුවනේ අපේ දෙන්නේ පරාලයා ගැට ගහනවා. අනිත් කෙනෙක් වඳුර වගේ ඉන්න උඩට වෙලා. අපේ අනිත් යාළුවා. තව යාළුවෙක් අරේ තව ගහක් කපනවා. එන්න ඔන්න ඉතින් අපි ලී ටිකත් ගැට ගහගත්තා. පහින්දුරන් තව වට දෙකක් විතර උතන තියෙන ලණුවේ. දැන් මේ ලීයත් ගැට ගහලා ටික හවස් වුණා ගොඩක් වෙලා ගියා ලී උට්ට ගන්න මොකද බරයි ගිනි කුරු ලීයා. අපි මේ ගස් දෙක දැන් ගැට ගහන්න තමයි හදන්නේ. බලමු ගැට ගහලා ඉවරලා තාත්තේ කොහොමද කියලා බලමුකෝ. හසිදුනන් ඉන්නවා තෙන්ටලා ලී අල්ලගෙන. මේ දෙන නම් වාඩිලා ඉන්නේ. ඔන්න ලීය නම් අයින් කළා. ලීය නම් ගැට ගහගෙන ඉවරයි. බලමු තාත්තේ කොහොමද කියලා හයිය හත්තිය පසින්දුගේ ගැටවල. මද Nice. වැඩි දඟ කරන්න එපා. අවුලක් නැහැ. අපි මේ මොකක් හරි කරන්න බලමු. අපි පුළුවන් වුණොත් ටවුන් එකට ගිහින් එනත් අරන් කිලෝමීටරයක් විතර තියෙන ටවුන් එකට. එකමාර. ඔන්න ඉතින් යාළුවනේ අපේ සින්දු අයියයි දැක්ගා දෙවෙනි ලීය ගෙට ගහන්න. අපේ ඉතින්
රජ ඒ ගැට ගහනවා. යටින් අරුට කට ගා ගන්න ලේස් දී උස්සලා තියහම අර පැත්තෙන් අර ඊවල තිබ්බා වගේ අර අතනින් යන්නේ. ආසිදුවා දැන් අර දී උස්සද්දී මුක්කුවක් ගහනකො යටින් ගිහිල්ලා අර තව එකක්. ඇකේ එළිය ගනින්කෝ. අන්න ඒක. ඔන්න යාළුවනේ ඉතින් අපි දෙවෙනි ලීයක් දාගත්ත පළවෙනි ලීය නම් ගැට ගැහුවා. බිගුන් නම් තව ලීය අරන් ඒකට සපෝට් එකක් දෙන්න හදන්නේ. ආසිදු උස්සලා ගන්න දැන්. මේ බිගු ඔබ රග්ගා සපෝටර් එක ගන්න. මේ මොකද කරන්නේ? අන්න ඒක. ඉස්සරහ. හරිය. ආසිදුවර සපෝටර් එක ගන්නනේ. ආසිදුවර නෙමෙයි ගන්න. ආසිදුවර එක ගන්නනේ. සපෝටර් එක. සපෝටර් එකට ගන්න එපා. හරිද සපෝටර් ලීට ගන්න. කොහෙද තියන්නේ? සපෝටර් මොකද්ද නෙමෙයි මේකට හේතු කරන් කන්දට. ඔන්න යාළුවනේ ඉතින් ආසිදු ගැට ගහ ගන්න හදන්නේ. මාරාන්තික සටනක නියත වෙලා ඉන්නේ. මෙතන තා අපි සුද්ධ කළා ඊයේ මේ ටික. නේ? යමු. එකලිය අතරහම දෙකම අතරහම